ගරු රුවන් විජේවීර මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 9ක් කාලයක් ලැබෙනවා. බොහොම ස්තුතියි නියෝජ්‍ය කාරක සභා සභාපති තුමියනි. අද දවසේ හදිසි නීති රෙගුලාසි පිළිබඳව විවාදයට ගැනෙන මේ මොහොතේදී මේ විවාදයට එකතු වන්නට ලැබීම ගැන සතුටු වෙනවා. විශේෂයෙන්ම ගත්තොත් එම අපි දන්නවා මේ හදිසි නීති රෙගුලාසි ගෙන එන්නේ කුමන අරමුණකින්ද කුමක් සිදු කිරීම සඳහාද කියන කාරණාව සම්බන්ධව පිළිතුරු ලබා දීම අද දවසේදී අපේ ආණ්ඩු පක්ෂයේ පැත්තෙන් සිදු කරනු ලැබුවා. විශේෂයෙන්ම ගත්තොත් එම අපි රටක් විදියට ඉදිරියට ගමන් කරනකොට අපි දන්නවා 2025 අවුරුද්ද අපේ රටේ ආර්ථිකය ගත්තොත් එම අපි ආර්ථිකය ඉතා හොඳින් කළමනාකරණය කරමින් අපි ගත්තොත් එම අභ්‍යන්තරිකව සහ බාහිරව ඇතිවිය හැකි සියුම් කම්පනයන්ට පවා ඔරොත්තු දීමේ හැකියාවක් නොතිබිච්ච ආර්ථිකයක් ඒ සඳහා ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කරන්න අවශ්‍ය පදනම ගෙනයමින් අපේ රටේ අපනයන ආර්ථිකය ආදායම සංචාරක ක්ෂේත්‍රයේ ආදායම විශේෂයෙන්ම විදේශ ප්‍රේෂණ වලින් අපේ රටට ලැබෙන ආදායම ඍජු විදේශ ආයෝජන කියන හැම ක්ෂේත්‍රයක්ම ගත්තොත් එම ඉතිහාසයේ අපේ රට විසින් අත්පත් කරගත්ත විශිෂ්ටතම දර්ශක බවට පරිවර්තනය කරපු අවුරුද්දක් තමයි 2025 අවුරුද්ද කියලා කියන්නේ. එහෙම තැනක ඉඳලා අපි 2026 බොහොම සුබවාදීව අපි බොහොම පොසිටිව් අවුට්ලුක් එකක් ඇතුව ආරම්භ කරපු වර්ෂයක්. ඒ වර්ෂය ආරම්භ කරගෙන අපි ඉදිරියට යනකොට අපිට මුහුණ දෙන්න වර්තමානයේ වෙනකොට අද වෙනකොට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන තත්ත්වය තමයි මැද පෙරදිග කලාපය තුල නිර්මාණය වෙලා තියෙන යුදමය තත්ත්වයක් එක්ක ඇති වෙලා තියෙන වටපිටාවත් එක්ක අපේ රටේ ආර්ථිකයට ඇතිවිය හැකි අනතුරු ආර්ථිකයට ඇතිවිය හැකි අභියෝග සහ එම ඇතිවිය හැකි අපේ රටේ කළමනාකරණයේ නොබ්බේ තියෙන භූදේශපාලනීය සාධකත් එක්ක අපි මේ ආර්ථිකය සහ ඒ වටපිටාව කළමනාකරණය කරගන්නේ කොහොමද කියන කාරණාව අභියෝගාත්මක තැනකට අපි අපේ රට ඇවිල්ලා තියෙනවා. එතකොට එහෙම රටකට තැනකට ඇවිල්ලා තියෙනකොට අපි දන්නවා අපේ රටේ තියෙන බලශක්ති සැපයුම ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදීත් ඒ සම්බන්ධව ඉතාම හොඳින් පැහැදිලි කිරීම කරනු ලැබුවා. අපේ රටේ බලශක්ති සැපයුම ඉන්ධන සහ ගත්තොත් එම ගෑස් සැපයුම ගත්තොත් එම මේ දෙකත් විශේෂයෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයන් සම්බන්ධ අර්බුදය සංචාරක කර්මාන්තය අපේ රටේ සංචාරක කර්මාන්තය අපේ රටේ ආර්ථිකයේ විශාල පංගුවක් ඉෂ්ට කරන ලබන එකක්. ඒ සංචාරක කර්මාන්තය නාවික සේවා සැපයුම ගුවන් සේවා සැපයුම අපනයන ශ්‍රේෂ්ඨය තුළ මේ සියලු ශ්‍රේෂ්ඨ සම්බන්ධව අපි ඊටාම අවධානයෙන් යුතුව අපි ඊටාම හොඳින් කල්පනා කරමින් කළමනාකරණය කරමින් ඇතිවෙන්නා වූ ගෝලීය තත්ත්වයන් පිළිබඳව ඊටා හොඳ අවබෝධයකින් යුතුව ඉදිරියට ගමන් කළ යුතු වෙනවා. ඊටා හොඳ critical juncture we are just passing a very important and critical juncture in the human history. So that is what everyone is talking about. So what did the opposition leader say in the morning? What did the opposition leader say in the morning? විපක්ෂ නායකතුමා කියන කාරණාව විපක්ෂ නායකතුමා කියන්න උත්සාහ කරා අපේ රටේ මේ ඇති වෙලා තියෙනවා මේ ගෝලීය වශයෙන් ඇති වෙලා තියෙන අර්බුදයක් තියෙනවා. ඒක බරපතල අර්බුදයක් ඇති වෙලා තියෙනවා. ඒ අර්බුදයත් එක්ක විශේෂයෙන්ම තෙල් බිල ඉහළ යනවා. ඒත් එක්කම තමයි මේ ආර්ථිකය කඩා වැටෙන්න පුළුවන්, උද්දමනයක් නැති වෙන්න පුළුවන් වගේ කාරණාවන් ටිකක් කිව්වා. ඒක නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමිය ඉන්ධනවල මිල ඉහළ යාම ගල්ෆ් කලාපයේ තමයි යුද්ධය ඇති වෙලා තියෙන්නේ. තෙල් සැපයුමේ ලෝකයේ තෙල් සැපයුම ගත්තොත් එම හෝමුස් සමුද්‍ර සංධිය කියලා කියන්නේ ගෝලීය තෙල් සැපයුමෙන් 120ක් කරනවා. ඒ වගේම තමයි LNG natural gas supply එකෙන් ගත්තොත් එම 120ක පමණ ප්‍රමාණයක් ගෝලීය වශයෙන් කරන ඉතා වැදගත් ස්ථානයක්. එතකොට ඒ ස්ථාන වහලා ඒ ස්ථාන වලින් ගමනාගමනේ නාවික ගමනාගමනය සස්පෙන්ඩ් කරලා තියෙන මොහොතක තමයි මේ කාරණාව වෙන්නේ. එතකොට එහෙම අවස්ථාවක තෙල් මිල ඉහළ යාම කියලා කියන කාරණාව සම්බන්ධව අර්බුදයක් නැහැ. මේ සම්බන්ධව අලුත් දෙයක් නෙමෙයි. ඒක ගමේ ඉන්න මිනිස්සුන්ට පවා තේරෙනවා. ඒ නිසා තමයි මේ අර්බුදය ඇති වෙච්ච වෙලාවේ ඊශ්‍රායලය විසින් ඉරානයට පහර දෙනකොට ඉරානය විසින් ගල්ෆ් කලාපයේ අනෙක් රටවල් වලට පහර දෙනකොට ගම්වල තෙල් පෝලිං හැදෙන්නේ ඒකට උදව් කරා විපක්ෂ නායකතුමාගේ විපක්ෂයේ ඉන්න മന്ത്രിවරු මාධ්‍ය සාකච්ඡා තියුවා. රටක් විදියට අර්බුදයට යනකොට රටක අර්බුදයක් නිර්මාණය වෙනකොට වගකීම් යුතු විපක්ෂයක් කරන්න ඕන මොකද? What is the role of the responsible opposition? So that is what we have to ask, right? So this has been watching by everyone in the world. So in this kind of situation, what is the role of the opposition, which was not done always? I always tell it was not done. I can remember Ajit P. Perera, member of parliament. What did he say? He said he did a statement in the parliament
right? Responsible, as a responsible person, he did not do that. So that is the most important thing. මොකද්ද කියපු කාරණාව? ළමයි 800කට වඩා ඉන්න නැවක් තියෙනවා අපේ මුහුදු සීමාවට ලං වෙලා මේක බේර ගන්න ඕන කියලා වෙන නිකන් අර humanitarian outlook එකක් ගන්න හැදුවා. හැබැයි අපි මොකද්ද කරමින් තිබුණේ? දැන් විපක්ෂ නායකතුමා කියලා කාරණාව ගත්තොත් මේ කාරණාව ගත්තොත් මේකට ඉතා හොඳ උත්තරයක් දෙනවා IMF managing director කෙනෙක් විදිහට කටයුතු කරන ක්‍රිස්ටලීනා ජෝර්ජියාවා. එතුමිය පහුගිය දවසක ඇවිල්ලා අපේ රටට ඇවිල්ලා මීට සතියකට විතර කලින් කියලා ගියා ඉතිහාසයේ නිර්මාණය වෙච්ච ජනතාව විසින් විශ්වාස කරන හොඳම රජයක් තමයි දැන් ශ්‍රී ලංකාවේ තියෙන්නේ. ශ්‍රී ලංකාවට ආර්ථික වශයෙන් උත් ඉතා හොඳ ඉදිරි ගමනක් තියෙනවා යන්න පුළුවන් කියන කාරණාව ඇය ප්‍රකාශ කරලා ගියා. ඇය කියනවා මේ මතුවලා තියෙන තත්ත්වය පිළිබඳව කියනවා. මොකද්ද කියන්නේ? Underscoring the IMF's concern at the suffering and loss of the resulting from the Middle East crisis, Georgia warned that the prolonged conflict could affect energy prices. Energy prices වලට බලපානවා. ඒක හරි සරලයි, ඒක අලුතෙන් කියන දෙයක් නෑ. එහෙනම් market sentiment, economic growth and inflation placing new demands on the shoulders of policymakers everywhere. On the shoulders of the policymakers there is a huge responsibility. තීන්දුව తీරන ගන්න ප්‍රතිපත්ති සම්පාදකයන්ට බරපතල වගකීමක් තියෙනවා. ඒ වගකීම ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුව ඉෂ්ට කරනවා. ඒක තමයි නිරන්තරව පාර්ලිමේන්තුව තුලත් පාර්ලිමේන්තුවෙන් පිටතත් 24 hours එතුමා වැඩ කරමින් ඉන්නවා. He has been working as a responsible government to do the best in this crisis. ඒක කරමින් තියෙනවා. එතකොට මොකද්ද මේකට උත්තරේ විදිහට කියන්නේ? උත්තරේ විදිහට මෙන්න මෙහෙම කාරණාවක් අන්තිමට කියනවා. She urged Asia to link up more internally. Link up more internally. අභ්‍යන්තර වශයෙන් රටක් විදිහට සංවිධානගත වෙන්න කියනවා. ආසියාවේ රටවල් වලට කියන්නේ internally to shield itself from trade uncertainties that will likely continue. The region can accelerate integration by lowering non-tariff barriers. මෙන්න මේක ඉතාල වැදගත්. ඇයි කියනවා මේක ඊයේ කරපු ප්‍රකාශයක්. There is no point lamenting. මේ අඬන එක වැඩක් නෑ. ඇවිල්ලා පාර්ලිමේන්තු එකට ඇවිල්ලා අඬන එක වැඩක් නෑ. විපක්ෂේ ඉන්න තමන්ගේ ගෝල බාලයෝ දාලා බොරු කියන එක වැඩක් නෑ. වගකීම් විරහිත ප්‍රකාශ කරන එක වැඩක් නෑ. lamenting වීමේ no use of lamenting. මොකද කියන්නේ? There is no point lamenting on what is happening outside your limit. අපේ ලිමිට් එකෙන් එහා තියෙන එකක් සම්බන්ධව ලැමෙන්ට් වීමේ ප්‍රතිඵලයක් නැහැ. වැඩක් නැහැ. මන්ත්‍රීතුමා තව විනාඩි දෙකක් කාලයක් තිබෙන ඔබට. ස්තුති නියෝජ්‍යකාරක සභාපතිතුමිය. එතකොට වැඩක් නැහැ. She said focus on මේක තමයි විපක්ෂ නායකතුමා දැනගන්න ඕනේ. මොකද කියන්නේ? Focus on what is in your hands. Focus on what is in your hands. On what you can do to get your country, your economy in the best of shapes for this world we have entered. ඒක නිසා අපි රටක් විදියට කළමනාකරණය කරගන්න. රටක් විදියට ඉදිරියට යන්න. අර්බුදයක් තියෙන්නේ. අපි මතකයි අර නැව් දෙක ඇවිල්ලා තියෙන වෙලාවේදී. නැව් දෙක ඇවිල්ලා තියෙන වෙලාවේදී මොකද කිව්වේ? පළවෙනි නැව ආපු වෙලාවේදී. පළවෙනි නැව ආපුලා අද උදෙත් වගකීම් විරහිත ප්‍රකාශ කරා. ටෝපිඩෝ එකේ වර්ගය ඇහුවා. ටෝපිඩෝ එකේ වර්ගය ඇහුවා. නියෝජ්‍යකාරක සභාපතිතුමිය. ලෝකේ ජියෝපොලිටික්ස් කියන එක වෙනස් වෙලා තියෙන්නේ. 70 80 90 දශකයට සාපේක්ෂව වෙනස් වෙලා තියෙන්නේ. වෙනිසුලාවේ ජනාධිපති අරංජනකම් දන්නේ. ඉරානය කියලා කියන්නේ ලෝකේ යුද ශක්තිය අතින් උඩ හිටපු රටක්. ඒ රටේ ඇවිල්ලා ඒකේ අධ්‍යාත්මික නායකයා ඝාතනය කරන කල් දන්නේ නැහැ. එහෙම රටක විපක්ෂ නායක අපෙන් අහනවා ටෝපිඩෝ එකේ වර්ගය. ඒක එයත් එලන් හොයාගන්න ඕන. එයත් හොයාගන්න ඕන. යටත් කන්ටෙක්ස් ඉරනවා නම් එයත් එක හොයාගන්න ඕන. ටෝපිඩෝ එකේ වර්ගය ඇහුවා. එතකොට එහෙම තිබියදී දැන් අපි රටක් විදියට මේක මොකද්ද කරමින් ඉන්නේ? අපි රටක් විදියට මේක ඉතාම හොඳින් කළමනාකරණය කරගන්න. අපි දන්නවා කාරක සභාපතිතුමිය ලක්ෂ 10කට ඉක්මවපු ෆොරින් අපේ ඉන්නවා ෆොරින් රෙමිටන්සස් අපට එවන විදේශ ශ්‍රමිකයෝ ඉන්නවා. අපේ රටේ ආදරණීය ජනතාව අපිට පහුගිය අවුරුද්දේ බිලියන 8කට වඩා යොපු ජනතාව. ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ කාලය අවසන්. එක විනාඩියයි අවසන් කරනවා. මේ ආදරණීය ජනතාව ඒ සම්බන්ධව මැදිහත් වීමක් තියෙනවා. ඔවුන්ගේ ජීවිත සම්බන්ධව වැදගත්කමක් තියෙනවා. ඔවුන්ගේ ජීවිතවලට වටිනාකමක් දීලා තියෙනවා. ඒ සම්බන්ධව මෙකැනිසම් එකක් අපි හදලා තිනවා. ඒක ජනාධිපතිවරයා පැහැදිලිව කිව්වා. ඒත් එක්කම අවසාන වශයෙන් ගත්තොත් එම ටුවරිසම් සම්බන්ධවත් අනෙක් හැම දෙයක්ම සම්බන්ධව අපිට අර්බුදේ වඩා හොඳින් කළමනාකරණය කරමින් මොකද්ද කරන්න පුළුවන් කියලා කාරණාව කිව්වා. ඒක නිසා අවසාන වශයෙන් මම මේ ජනාධිපතිතුමා කියපු මෙන්න මේ කතාව කියලා මේ කතාව අවසන් කරනවා. අපිට තියෙන රටක් විදියට ඉස්සරහට යනකොට so we have a responsibility in this manner. What the president said yesterday, neutrality and humanness. Neutrality and humanness is the priority. We have responsibilities as a neutral country. අපිට neutral country එකක් විදියට වගකීමක් තියෙනවා.
ඒ වගේම තමයි all parties must be committed to peace. That is what the president said. ඒ නිසා සියලු දෙනා එකතු වෙලා මේ අර්බුදකාරී අවස්ථාවේ රට ඉදිරියට ගෙන යන්න එකතු වෙන්න කියන ආරාධනාව කරනවා.